හෙල්ලෝ ගයිස්, ඉතින් වෙල්කම් බැක් කියලා පිළිගන්නවා JPU Tech YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ගයිස්, මේ වීඩියෝ එක මම කරන්න හිතුවේ AI character consistency ගැන. මේ දවස්වල එක කතන්දර යනවා. ඒ කියන්නේ එක methods ඇවිල්ලා තියෙනවා ඔයාලට character consistency දිගටම කරගෙන යන්න. ඒ කියන්නේ character consistency එකක් කියන්නේ ඔයා AI එකකින් එක මනුස්සෙක්, ඒ කියන්නේ එක character එකක් හැදුවොත් වා හදන ඊළඟ හැම වීඩියෝ එකකම ඒ කැරක්ට එකම ඉන්න ඕනේ ඩිෆරන් ලොකේෂන් වල. එක ලොකේෂන් වල එක ඇඳුම් ඇඳගෙන, හැබැයි ඒ කැරක්ට එකේ මූුණ ඒට ගොඩක් සමාන වෙන්ඩ ඕනේ. ඉතින් අපි බලමු කෝමදේ වැඩේ ලේසියම්ම කරගන්න පුළුවන් මෙතැල්ලි කළ මේකට ගොඩක් වැඩ තියෙනවා. එක ගොඩක් ක්‍රම තියෙනවා. හැබැයි අපි අද කතා කරන්නේ මේක ලේසියම කරගන්න පුළුවන් මෙත දෙකක් ගැන. හරි, දැම්මං ඉන්නේ ෆ්ලෝ එක මංවට කල්ලුත් වීඩියෝ එකක් දාලා තිබ්බ මේක අපි කරගන්න කොහොමද පිසි එකින්. ඒ වීඩියෝ එකින් මංවාට කියලා දෙනවා මේ වැඩේ කොහොමදවාට වගේ මොබයිල් එකෙන් කරගන්න කියලා. මොකද ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා අහනවා මේ වැඩේ ෆෝන් වලින් කරන්න බැයිද, මගේ අතේ මේ පිසි එකක් නෑ, ලැප් එකක් නෑ. ඉතින් අවුලක් නෑ, වාට වාගත්තේ මොබයිල් ෆෝන් ඇති නවනම් වාට ඩේට කනෙක්ෂන් එකක් තියෙනවන, වයිෆයි කනෙක්ෂන් එකක් තියෙනවනම් මේ වැඩේ ලේසිම කරගන්න පුළුවන්. හරි, ඉසල්ලාම වාට තියෙන්න්න වන හොඳ ප්‍රම්ට් එකක්. හොඳ ප්‍රම්ට් එකක් කිව්වහම මේක කැරක්ට කජනට කරගන්නවට නිකං ප්‍රම්ට් එක්කි බැ. හරි, ඒකට වට තියෙන්න්න ඕන ටිකක් කොලිටිය එකට හදාගත්ත ප්‍රම්ට් එකක්. ඉතින් ප්‍රම්ට් එක ම ඩිස්ක්‍රපෂන් එක දාලා තියන්න වාල්ට කොපි කරගන්න පුළුවන් ඉදිට. හරි, දැම් මගළඟ ප්‍රම්ට් එක තියෙනවා. දැන් ඊළඟට මොකක්ද මට අවශ්‍ය වෙන්නේ. වා ෆ්ලෝ එක මෙන්න මෙතන වාට පීනවත් දන්නේ මෙතියනෙ නැනෝ බනාන කියලා පල්ලහෙන් තියෙනවා. හරි, මෙන්න මේ කුඩ ක්ලික් ඇද ක්ලික් දුන්නට පස්සේ වාට මෙන්න මේ විදිහට ඔප්ෂන් ටිකක් ඕපන් වෙනවා. හරි, මෙතනදී අපි හදාගණ්ඩ ඕන ඉස්සල්ලාම ඉමේජ් එක. හරි, ඉමේජ් එක හදන්න යාලුනවාට මෙතන තියෙනවා ඉමේජ් තියෙන වීඩියෝ කියලා දෙකක් තියෙනවා. හරි, මෙතන ඉමේජ් කියන එක දෙනවා. මොකද කැරක්ටර් එක හදාගන්න දෙපේ. කැරක්ටර් එක හදාගන්න කොටවා මුලින් බලන්න ඕනේ දෙයක් තමයි මෙතන ඔයාගේ ඇස්පෙක්ට් රේෂියෝ එක. ඒ කියන්නේ ඔයාලට මේක ලොන්ග් වීඩියෝ වලට නම් ඔයා යූස් කරන්න. සාමාන්‍යයෙන් YouTube එකේ ලොන්ග් වීඩියෝස් වගේ දානවා නම්, එහෙම නැත්නම් Facebook එකේ ලොන්ග් රීල් දානවා නම් ඔයා කරන්න ඕනේ මෙන්න මේ 16:9 කියන ඇස්පෙක්ට් රේෂියෝ එක සිලෙක්ට් කරගන්න. එහෙම නැත්නම් පෝට්‍රේට් විදියට සාමාන්‍ය ෂෝට් වීඩියෝ නම් කරන්නේ ඔයා දාන්න ඕනේ මෙතන 9:16 කියන ඇස්පෙක්ට් රේෂියෝ එක. ඉතින් මෙතනින් ඔයා මේක නම් ඔයාලට කීය තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේකට ක්‍රෙඩිට් වැය වෙන්නේ නැහැ. ඔයා 4ක් දාගන්න නම් එහෙමයි ඔයාලට ඔයාගේ choice එක. මෙතන ඔයාලට output 4ක් කියලා කියන්නේ මෙතන nano banana 2 තියෙනවා, nano banana pro කියලා එකක් තියෙනවා. හරි, pro කියන එක අපි දාගෙන බලමු. pro කියලා දාලා මෙන්න මෙතන අපේ අවතන imagine කියලා එකකුත් තියෙනවා. අපි කෝකටත් nano banana pro කියන එකම use කරමු. හරි, මෙතන settings ටික අපි දැන් හදාගෙන ඉවරයි. හරි, දැන් අපිට අවශ්‍ය වෙන්නේ අපේ prompt එක paste කරන්න. ඉතින් මෙන්න මේ විදිහට මගේ prompt එක මම මෙතන paste කරනවා. හරි, මේක තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. prompt එක මම දාලා තියන්නම්. මෙතන ලොකු prompt එකක් තියෙන. හරි, මෙන්න මේ විදිහට prompt එක ගහලා ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට send button එක click කරන්න. හරි, send button එක click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ image හතරම දැන් generate වෙන්න තමයි යන්න. ඉතින් මෙතන ජෙනරේට් වෙන්න පොඩි වෙලාවක් යනවා. මෙන්න මේ විදිහට හරි ඔයාගේ කැරක්ටර් එක ජෙනරේට් වෙලා තියෙනවා. හරි, දැන් මෙතන මම මේ කැරක්ටර් එක සිලෙක්ට් කරගන්නම්. දැන් බලන්න මෙතන එක අල්ට්‍රා රියලිස්ටික් විදිහට තියෙනවා. හරි, ඒ කියන්නේ මේ කැරක්ටර් එක ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඇත්ත මිනිස්සෙක් වගේම තමයි. හරි, ඔයාලට මෙන්න මෙතන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ඔයාලට 2K වලට අප්ස්කේල් කරලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම ඩවුන්ලෝඩ් බටන් එක දුන්නා. ඒ වගේම මෙතන ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඔයාගේ දීපු ප්‍රම්ප්ට් එක. හරි, ඉතින් මෙන්න මේ විදිහට අපි පළවෙනි කැරක්ටර් එක ජෙනරේට් කරගෙන තියෙනවා. හරි, අපිට දැන් ඩිෆරන්ට් ලොකේෂන් එකක මෙයාව තියන්න ඕනේ. කියන්නේ මෙයා වෙන තැනක ඉන්නේ සහ මෙයාව වෙන ඇඳුමක් මෙයා ඇඳගෙන ඉන්න ඕනේ මෙත් ඒ ඉන්නකොට.
හරි ඒකට අපි කරන්නේ කෙලින්ම අපි යන් ජෙමන එකට ගිහිලා ජෙමන එක හරියන්න මේ වැඩේට හොඳ චජ්ජිපට මොකද ජෙමිනි එක ගිහිල්ල ටක්ගාල නැඩෝ බන ලෝඩ් කරන්න ගන්න එතකොට වැඩේ ඔක්කොම අවුල්ලන හරි අපි චජ්ජිපිට ගිහිල්ලා දැන්න මම දෙනවා අපේ ප්‍රම්ට එක දීල මම කියනවා හරි මං මෙයාට කිව්වා ප්‍රම්ට් එක අපිට අයිලියල දෙන්න මෙන්න මේ විදිහට අපි ලොකේෂන් එක වෙනස් කරලා සහ මෙයාගේ ඇඳුම මෙයා වෙනස් කරන්න ඕන මේ ඉන්න ලොකේෂන් එක අනු හරි දැන් අපි කරන්න යන්නේ මෙතන නෙගටිව් ප්‍රම්ට් එකක් මෙයා දීලා තිනවා හරි මම මේ ටික කොපි කරගමු මේ ප්‍රම්ට් එකේ මේ ටික මේ විදිහට කොපි කරගන්නවා කොපි කරගෙන පියන් ආයෙත් අපේ මොකද ෆ්ලෝ එකට හරි මෙන්න මෙතෙන් දාවට පස්සේ ඔයාලා ආයේ අපි ප්‍රම්ට් එක දෙන්න හරි අපි එඩිට් කරගත්ත ප්‍රම්ට් එක මෙන්න මෙතනට අපි දීලා හරි මෙන්න මේ විදියට මෙයාව මෙයින් ලොකේෂන් එක අපි මෙන්න මේ විදිහට වෙනස් කරගන්න දැන් අපි කොහොමත් අපේ ප්‍රම්ප්ට් එක එඩිට් කරලා තියෙන්නේ එතකොට අපිට මේ ජෙනරේට් වෙන ඉමේජ් එක කොහොමත් වෙනම ලොකේෂන් එකක තමයි ජෙනරේට් වෙන්න ඕනේ හරි ගයිස් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මෙයාගේ ඇඳුම සහ බෑග්ග්‍රවුන්ඩ් එක අපි වෙනස් කරලා තියෙනවා හරි මෙන්න මේ විදිහට අපිට පුළුවන් කැරක්ටර් කන්සිස්ටන්සි එක දිගටම පවත්වාගෙන යන්න. ඒ කියන්නේ ඔයාලට ඩිෆරන්ට් ලොකේෂන් එක මෙයාගේ ෆේස් එක්ස්ප්‍රෙෂන් හිටන් ඔයාලට මෙතනින් වෙනස් කර ගන්න පුළුවන්. ඉතින් මේක හරිම ලේසි ක්‍රමයක්. හරිද? මේකෙන් දැන් ඔයාලට වීඩියෝ එක හදා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් වීඩියෝ එක හදන එක ලොකු දෙයක් නෑ. ඔයාලට මෙතෙන්ටම ෆ්‍රේම් ටු වීඩියෝ ගිහිල්ලා ඔයාගේ ප්‍රොම්ප්ට් එක දෙන්න විතරයි තියෙන්නේ. හරි? ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වගේ සුපිරි කැරක්ටර් කන්සිස්ටන්සි එකක් තියාගෙන වීඩියෝස් ජෙනරේට් කරන්නේ. හරි ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න මම අලුත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම් මේක කොහොමද ටිකක් ඇඩ්වාන්ස් විදිහට කරගන්න කියලා. ඒ කියන්නේ ඔයාගේ කැරක්ටර් එක කොයි අතකින් බැලුවත් ඒ කියන්නේ ඔයා පිටිපස්සෙන් බැලුවත් ඉස්සරහින් බැලුවත් සයිඩ් එකෙන් බැලුවත් ඔයා කැරක්ටර් එක ඒ විදිහටම හැම වීඩියෝ එකකම ඉන්නේ කොහොමද කියලා හදාගන්න විදිහ මම ඔයාලට වීඩියෝ එක කරගෙන එන්නම්. ඉතින් ඒක අවශ්‍ය නම් යටි කමෙන්ට් එකක් දාන්න. ඒ channel එක subscribe කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.